මට උත්සාහයේ ප්‍රතිභූතියක් තමයි වැඩවල ඉපදුවා. ඒකවා බැලුවේ පොලිස් කොස්තාපලවලින් විදියට. ඒකවා ආවේ ගෝඨමාල යනාමිනා ප්‍රවණන්නේ අපේ පොලිස් ඉතිහාසයේ අමරණීය අතලයක් කියලා නිලධාරී ඒ මට කියන්න ඕන කරලා කරවල් ඒකවා පොලිස් කොස්තාපලට යටතම ට්‍රේනින් ඇවිල්ලා අද වැඩවල පිළිතුරු දුරේ දක්වා ඇවිල්ලා 80000කට වැඩි පොලිසියට අරගෙන ඕනි ගණනක මහජනතාවගේ ආරක්ෂාව පාරවකට යොදවනවා. මේ පොලිස් ශිෂ්‍යවල ආරක්ෂක ශිෂ්‍යවල බලන්නේ ආරක්ෂක ශිෂ්‍යවල බලකාරික අතර යුහයක්. ඒ අධ්‍යක්ෂකවරයාට බලකාරයක්. ඒකත් එක්ක සමුදායන්වල සම්බන්ධ කරගෙන නැගෙනහිර දරුවෝ අර මහතරේ පොලිසියේ පිළිසුමකට ආවේ පොලිසියට බැඳෙන ආස මේ පදවා ගැනීමේ මුල් පුරුක තමයි වැඩවල පිළිතුරු අපි ඉගෙනගත්තේ. අනිව රමණීයයි අනිව ආකර්ෂණීයයි ඉතා කෙටි කාලෙකින් මේ සම්මාන මුලේ දෙපාරක් මේ දරුවෝ පුරුදු කරේ. අපේ පොලිසියට පොලිසියට භාගයට මේ දරුවෝ මේ කාලසක් මේ ශාරීරික අභ්‍යාස මේ ආත්ම විශ්වාස පරීක්ෂණ මේ පටලවාස පරීක්ෂණ ඉදිරිපත් පරීක්ෂණ ප්‍රසන්ටේෂන් ඉස්සරහට මේ දරුවන්ට අත්දැක දෙන්නේ. ඔවුන් සමාජයේ කණ්ඩායම් පුද්ගලයන් වනවාසේන ඒ පුද්ගලයන් ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වේම ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම පැවති විශ්වාසක යුදමේ වාතාවරණය නගර යුදමානසිකත්වයෙන් විදීම සඳහා නීතිය හා සමානය රකින ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන මේ උදාර කර්තව්‍ය ඉතා අගය කළ යුතු වෙනවා. ජාතික සංවිධානය අධිකිරීමේ අභිලාෂයෙන් සියලු ශ්‍රී ලංකා වාසී විවිධ ජනවාග නියෝජනය කරන සියලු ආගම් නියෝජනය කරමින් වැටීම නියෝජනයක් පවත්වාගෙන යමින් මෙම ශිෂ්‍ය පද අනුරෝධ කරගෙන මම අගය කරනවා. ඒ වගේම ශිෂ්‍යවරයන්ගේ දක්ෂතා කුසලතා අගීම වෙනුවෙන් පොලිසිය කුසලාවේ ජාතික තනතුරක් ක්‍රියාකාරී පවත්වාගෙන යන දුවදරුවන් වෙනුවෙන් ලක්රාජ්‍ය ශ්‍රී ලංකා පොලිසිය ධර්ම විශාල නිරෝධයක් සිදු කරනු ලබනවා. ඉතා ශිෂ්‍යය වශයෙන් වලට පොලිස් ශිෂ්‍යවරයන් කටයුතු වල විශාල ප්‍රගමනයක් බලාපොරොත්තු වෙනවා. පුහුණු කරන ලබන පාසල් ප්‍රමාණය 1000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරනවා. එම දරුවන් පොලිස් ශිෂ්‍යවල ව්‍යාපාරයට එක්වීමට ආශිර්වාදය කැමැත්ත ප්‍රකාශ කර දෙමාපියන්ද මාගේ විශේෂ ප්‍රශංසාව හිමිවෙනවා. දයාකර දරුදරියනි ඔබ ඔබේ ආත්මාව සුරක්ෂිත කර යහපත් අනාගතයක් ඔබට රටට දී කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා.